ඔන්න අද දවස් වෙනකොට දෙවෙනි අලිපැටියා තමයි ඔය වාහනයකට අහු වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ අලිපැටියා තේක්කවත්ත මැද්දට ගෙනත් දාලා තියෙනවා. පාර හරහා හැමෝටම කියන්නේ මොකද දාලා තියෙනවා අලිපැටව මාරු වෙනවා අලි මාරු වෙනවා කියලා. කිසි කෙනෙක් අහන්නේ කරන්නේ නැහැ. ඉතින් ඒක ඇත්තටම ස්ලෝ එකේ ගියා නම් එහෙම දේවල් වෙන්නේ නැහැ. අලිපැටියා මුකුත් ජීවිත අනතුරක් වෙලා නැහැ. ඉස්සරහා පාදය කැඩලා කියලා තමයි කියන්නේ. වෛද්‍යතුමා ඇවිල්ලා ඉන්නවා ප්‍රතිකාර කරන්න. අපි යම් බලන්න අලිපැටියා ඉන්න දිහාට. ආයෙත් කියනවා පරිස්සමින් යන්න පාර හරහා පනින්න කියලා හැමෝටම ඉල්ලීමක් කරනවා. ඉතින් මේ වගේ අපරාධ සිද්ධ වීම පුළුවන් තරම් අඩු කර ගැනීම අපේම යුතුයකම. තියෙන බොහොම ආදරෙන් ඉල්ලනවා මේ අහිංසක පොඩි දරු පැටව වගේ අලි පැටව පාර හරහා මාරු වෙන්නේ. ඉතින් කකුල කැඩිලා දැන් ඉන්නව නිදාගෙන. ඉතින් අපි බලමු වෛද්‍යතුමාත් ඇවිදලා ඉන්නවා. අපි යන් මේ පැත්තට. කාර් එක්කලු